ළමා කාලේන කම්පන. එහෙමත් නැත්නම් අපි කියනවා childhood trauma කියලා. මේ වගේ ගැලවෙන්නේ කොහොමද? ජීවිතේ ඕනිම වෙලාවක මිනිස්සෙක්ට ඕනි සතුටින් ඉන්න. ඒක ළමයෙක්ටද වැඩිහිටියෙක්ටද කියලා අදාළ නැහැ. හැම වෙලාවෙම ඕනි සතුටින් ඉන්න. හැබැයි childhood trauma තියෙන අය ඇත්තටම සතුටින්ද ඉන්නේ. ළමා කාලේම ලොකු ප්‍රශ්නත් එක්ක ඒ කියන්නේ ගෙදර අම්මා තාත්තගේ රණ්ඩු වෙන්න පුළුවන්, වෙන ලිංගික අදට්ටේට්ටම් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් වෙන මානසික පීඩනයක් වෙන්න පුළුවන්. මේ හැම දෙයක් එක්කම පොඩි ළමයෙක් කාලේ ගෙවුවා නම් එයා ගත කරලා තියෙන්නේ සර්වයිවල් මෝඩ් එකක් වගේ ටයිම්ලයින් එකක්. මොකද්ද මේ childhood trauma එකක් කියලා කියන්නේ? ළමයෙක් ඉපදුන කාලේ ඉඳලා අවුරුදු 18 වෙනකන් එයා ජීවත් වෙච්ච සමාජය, එහෙමත් නැත්නම් පෞල් පරිසරය ඇතුලේ එයාගේ ජීවිතයට ආරක්ෂාවට තර්ජනයක් වෙන ඕනම සිදුවීමක් මෙන්න මේ කැටගරි එකට අපිට ගන්න පුළුවන්. මේකට අපි කෙටියෙන් කියනවා ACE කියලා. එහෙමත් නැත්නම් අපි කියන්නේ Adverse Childhood Experience කියලා. සමහරවිට ළමයා ගුටි කන දෙයක් වෙන්න පුළුවන්, බැනුම් අහන එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලිංගික හිංසනයකට ලක් වෙන එක වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් පරුස වචනෙන් බැනුම් අහන එක වෙන්නත් පුළුවන්. මේක ගොඩක්ම වෙනවා ආරක්ෂාව ලැබෙන්න ඕනි තැන්වලත් මේ ළමයින්ට uncomfortable වුණොත් මෙන්න මේ childhood trauma කියන එක නොදැනීමේ ළමයා ගොළුවට එන්න පුළුවන්. අපි හොඳටම දන්න දෙයක් නේ චූටි කාලේ ළමයිගේ මොලේ හැඩගැහෙන්නේ එක්ක ඉගෙන ගන්න, එහෙම නැත්නම් සමාජය ගැන යම්කිසි දෙයක් තේරුම් ගන්න. හැබැයි මෙතනදී ළමයිගේ ඔළුවේ තියෙන්නේ මොකක්ද? වෙන මොකුත් නෙවෙයි. මම බේරෙන්න ඕනි කියන මයින්ඩ් එක. නිකන් ඉන්නකොටත් බය හිතනවද? එහෙම නැත්නම් පොඩි දේවල් වලට ඔයාලා දැන් තරහ යනවද? මේක සරලව ඔයාගේ තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේ childhood trauma එක මේක brain architecture එකේ එන ප්‍රශ්නයක්. අපි හොඳටම දන්න දෙයක් නේ. amygdala කියලා කියන්නේ මොලේ තියෙන සීනුවක් වගේ කියන alarm system එකක් වගේ දෙයක් නේ. මේක ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. පොඩි කාලේ childhood trauma එකක් තියෙනවා. මේක හරියට ෆන්ක්ෂන් වෙන්නේ එතකොට කොහොමද? හැමතිස්සෙම ප්‍රශ්නයක්, ඔයාට දැන් ප්‍රශ්නයක්, ඔයා දැන් මේකෙන් බේරෙන්න ඕනි. එහෙනම් ක්ෂණිකව අපිව දානවා flight fight mode එකට. ඊළඟ එක තමයි prefrontal cortex කියලා කියන්නේ. ඉතින් මේක නිකන් හරියට අපේ මොලේ ලොක්කා වගේ. ඉතින් මෙයා තමයි හැඟීම් දැනීම් උනත් පාලනය කරන්නේ. දැන් මෙතන වැඩ තියෙන්නේ amygdala එකෙන් අපිව flight fight mode එකට දානකොට prefrontal cortex එකට හිතා ගන්න බෑ අපි මොකද්ද කරන්නේ කියලා. ඉතින් හැඟීම් ජනනය වෙන්නේ නැහැ. මේ වගේ වෙලාවක තමයි ප්‍රශ්නයක් ආවම කරන්නේ මොකද්ද යන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව අපි බලන් ඉන්නේ. ඔයා දන්නවනේ කෝටිසෝල් කියන හෝමෝන් එක මොකක්ද කියලා. ඉතින් මේකට ස්ට්‍රෙස් හෝමෝන් එක කියලා කියනවා. ඉතින් මේ වගේ වෙලාවක අපේ ඇඟේ තියෙන්නේ කෝටිසෝල් හෝමෝන් එක සම්පූර්ණයෙන්ම අපිව අඩුපන කරන්න පුළුවන් මෙන්න මේ කියන කෝටිසෝල් හෝමෝන් එකත් එක්ක. ඉතින් අපිව සම්පූර්ණයෙන්ම ස්ට්‍රෙස් කරනවා මේ හෝමෝනෙත් එක්ක. දැන් මං කිව්වේ මේ බයොලොජි පාර්ට් එකක් නේ. ඉතින් මේකේ තියෙන සයිකොලොජිකල් පාර්ට් එක මොකක්ද? දැන් චූටි කාලේ හිතුවේ මට ආදරේ කියන දේ කවදාවත් ලැබුන්නේ නැහැ කියලානේ. ඉතින් අම්මගෙන් අප්පච්චිගෙන් මට ආදරයක් ලැබුණේ නැහැ. ලැබෙන්නෙත් නැහැ. ඉතින් ලොකු වෙද්දිත් මෙයා හිතන්න ගන්නවා අයියෝ මං වටින්නේ නැහැ. මම වැඩක් නැහැ. මම මෙතනට සුදුසුයිද? ඉතින් මගෙන් වැඩක් නැහැ කියලාමයි හැමතිස්සෙම හිතෙන්නේ. පොඩි දුකක්, චූටි තරහක්. මේක මෙයාලා හිතන්නේ මහා විශාල දෙයක් විදියට. ඒ කියන්නේ තව අවුරුදු 5කින් 10කින් විතර මෙයාලා සම්පූර්ණ විනාශ වෙයි කියලා හිතන්නේ. ඉතින් සමහරලාට මෙතනට අර මම එදාක වීඩියෝ එකේ කිව්වා වගේ 5/5 රූල් එකෙන්වත් මෙයාලගේ මයින්ඩ් එක සමහරලාට ස්ටේබලයිස් කරන්න අමාරුයි. තාමත් බය වෙන්නේ ඇයි? තාමත් තරහ යන්නේ ඇයි මෙච්චර? ඔයා ඇතුලේ අර පොඩි ළමයා තාම ජීවත් වෙනවා. ඉතින් මේ පොඩි ළමයා මෙහෙම ජීවත් වෙනකොට එයා හිතන්න ගන්නවා අයියෝ ඒ කාලේ වගේම අදත් මට හැරස්මන්ට් එකක් වෙන්නේ. මම පව්. ඉතින් ඒ චූටි ළමයා තමයි බය වෙන්නේ. මේකත් එක්ක ලොකු සමාජ විද්‍යාත්මක කරුණු ටිකක් එනවා. ට්‍රස්ට් ඉෂුස් එනවා. කාවත් විශ්වාස කරන්නේ නැහැ. සෝෂල් අයිසොලේෂන් කියන පාර්ට් එකකට යනවා. අනේ මට බෑ සමාජයත් එක්ක ඉන්න මම තනියම ඉන්නවා. ඉතින් සමාජ සම්බන්ධතා නැහැ. ඉතින් දන්නේම නැතුව අපි ට්‍රොමැටික් පැත්ත වැඩිපුර ගිහිල්ලා අපි සිංහලට කරගන්නවා. මේකෙන් ගැලවෙන්නේ කොහොමද? අපේ මොලේ නිකන් ප්ලාස්ටික් එකක් වගේ නියුරෝප්ලාස්ටිසිටි කියලා කියනවා. ඉතින් අපේ මොලය ඕනිම වයස් සීමාවක ඇතුළතදී රීවයර් කරන්න පුළුවන් කියලා අපි දන්න දෙයක්. මේක ඉස්සලම් පිළිගන්න ඕනේ. මට තියෙන childhood trauma එකක් කියලා පිළිගන්න ඕනේ. ඒක පිළිගත්තොත් ඔයාලට තේරුම් යනවා මට තියෙන මේ පොඩි කාලේ වෙච්ච ප්‍රශ්න. එහෙනම් මම මේකෙන් ගැලවෙන්න ඕනේ. මම එකෙන් ගැලවෙන්න මොකද්ද කරන්නේ? එහෙනම් ඔයා ඊළඟට කරන්න ඕනේ ට්‍රිගර්ස් හඳුනා ගන්න ඕනේ. ඇයි මට තරහ යන්නේ? එහෙනම් මේ ඇමිග්ඩලා එකේ ප්‍රශ්නයක් නේ. මොකක්ද රීසන් එක? මට මෙච්චර මේක ගැන හිතන්න මොකක්ද මට වෙලා තියෙන්නේ? සමහරලාට බොඩි බේස් තෙරපිස් උනත් කරන්න වෙනවා. හේතුව ට්‍රෝමා එක තියෙන මයින්ඩ් එකේ විතරක් නෙවෙයි. ඔයාගේ ඇඟේ උනත් මේ තියෙන ට්‍රෝමා එක තියෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න බොඩි බේස් තෙරපි එකකුත් no issue. භාවනා කරන්න කියලා කාට හරි ඔයාලට කියන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ වෙලාවට මයින්ඩ් එක අපි කොහොමද කන්ට්‍රෝල් කරගන්නේ? ඉතින් භාවනා කරන්න ඊට කලින් කරන්න ඕනේ හොඳම දෙයක් තමයි මෙන්න මේ තියෙන breathing exercises. ඉතින් breathing exercises ගැන මම වීඩියෝ එකක් ඉස්සරහට දාන්නම් කොහොමද හරියට breathing pattern එකකට breathing exercises කරන්න කියලා. ඊළඟ කතන්දරේ තමයි self love කියන එක. ඉතින් re-parenting වගේ කතන්දරයක් මෙතන වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ ඇතුලේ ජීවත් වෙච්ච ඒ චූටි ළමයාට ඔයාට පුළුවන් දැන් ඔයා ලොකුයි ඒ පොඩි ළමයාට දැනෙන්න ඔයාට ඒ පොඩි ළමයාට සලකන්න. ඉතින් ඒකෙන් කියන්නේ self love කියන එක ඔයා ඔයාටම සලකන්න.
ඊළඟට ප්‍රොෆෙෂනල් හෙල්ප් එකට යන්න බය වෙන්න එපා. ඔයාට පුළුවන් ප්‍රොෆෙෂනල් හෙල්ප් එකක් ගන්න. ඉතින් ඔයාට හිතනවා නම් මට මේක තනියෙන් කරන්න බෑ, මට තනියෙන් ගොඩ එන්න බෑ කියලා. ලංකාවේ ලෝකේ ඕනෙම තරම් සයිකොලොජිස්ලා කවුන්සලර්ස්ලා ඉන්නවා. එයාලගෙන් උපදෙස් අරන් ඔයාට පුළුවන් මෙන්න මේ තියෙන ගතිය අඩු කරගන්න. ඔයා ගැන ඩිසපොයින්ට් වෙන්න එපා. හේතුව ඔයා විදිච්ච මිනිස්සෙක් නෙවෙයි. අර වගේ කුණාටු කවදී එකත් ඔයා හරි වීරයෙක් වගේ මේ ජීවිතය ලස්සනට අල්ලගෙන ජීවිතය අතාරින්න නැතුව ඉස්සරහට ආවා. ඒකම වටින්නේ නැද්ද? ඉතින් හිතන්න අනිවාර්යෙන් ඔයාට දිනන්න පුළුවන් මේ ලෝකේ ඔයාගේ බය වෙන්න එපා. ඔයා දිනනවාමයි.